හරි. එතකොට මම හිතනවා මම ක්ලියර් ඇහෙනවා ඇති කියලා. එතකොට අපි කතා කරගෙන හිටියේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප කියන්නේ පළවෙනි පාඩම. එතකොට මම කිව්වා පළවෙනි පාඩමේ MCQ දෙකක් වගේ එනවා. එතකොට මේ දෙකට අපි රෙඩි වෙන එක තමයි මේ සෙෂන් ටිකෙන් කරන්න. අපි දැන් දවස් 3ක් විතර කතා කරා. එතකොට මේ කතා කරපු ටිකට අදාළ පාස් පේපර්ස් ටික අද ඩිස්කස් කරනවා. ඒ වගේම තව තියරි කොටස් ටිකක් තියෙනවා. ඒ ටික සාකච්ඡා කරනවා. හරි. මේ අන්තිමට පාස් පේපර්ස් ටික දාලා තියෙනවා. 11 ඉඳන් වගේ. එහෙනම් යන් අද අපි මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා බලන්න. හරි. එතකොට අපි මීට කලින් දවසේ කතා කරා දත්ත ගැන. එතකොට අද කතා කරන්න යන්නේ තොරතුරු ගැන. මුලින්ම කතා කරන්න තියෙන්නේ තොරතුරු. එතකොට ටොපික් එකක් දාන්න තොරතුරු. හරිද? ඇත්තටම මම මේ ස්ලයිඩ් එක දෙන්නේ නැහැ. මොකද කියනවනේ ඉතින් වැඩක් නැහැ. මම බොරුවට PDF පුරවගත්ත කියලා කවුරුවත් ඕක බලන්නේ නැහැ. අර අතෙන් ලියාගත්ත කියලා ඒ බලන්නේ නැහැ ඉතින් හරිද? මේක අර වෙනසකට තියෙන්නේ හරි. එකපාරක් අතින් ලියනවනේ. ඒ ලියද්දි හරි පොඩ්ඩක් කරලා ආවට මතක හිටි. එච්චර තමයි ඉතින් ඇඩ්වාන්ටේජ් එකට තියෙන්නේ. හරි. එතකොට තොරතුරු වල නිර්වචන දෙනන් ඉන්න ඕනේ පොඩ්ඩක් ලාවට වගේ. හරි. බලන්න මම ඩෙෆිනිෂන් එකක් දීලා තිනවා. තීරණ හෝ නිගමන වලට එළඹිය හැකි. ලියාගන්න තීරණ හෝ නිගමන වලට එළඹිය හැකි සකස් කිරීමට භාජනය කරන ලද දත්ත තොරතුරු වේ. තීන්දුව හෝ තීරණ වලට එළඹිය හැකි සකස් කිරීමට භාජනය කරන ලද දත්ත තොරතුරු කියලා හඳුන්වනවා. අර නිකන් මීට කලින් අපි පාවිච්චි කරපු ස්ලයිඩ් එකේ පොඩ්ඩක් අර විස්තර සහ හැලී වැඩි. මේ වගේ සරල ස්ලයිඩ් එකක් නෙමෙයි මම කලින් යූස් කරේ. ඒකට මම රෙෆරන්ස් විදිහට පාවිච්චි කරේ. ඔයාලා දන්නවා ඇති ප්‍රසිද්ධ ICT බුක් එකක් තියෙනවා කාගේද? S විතානගේ සර්ගේ පොත. එතකොට මම රෙෆරන්ස් විදිහට පාවිච්චි කරා කිව්වට මම ඒක එහෙම් පිටම කොපි කරලා දැම්මා. දැන් මම ඉතින් ඒක එහෙම කරේ නෑ. මේක පොඩ්ඩක් ඊට වඩා පොඩ්ඩක් සිම්ප්ලිෆයි කරලා හදපු ස්ලයිඩ් එකක්. හරි. ඒතර බලන්න දත්ත හැදෙන හැටි. හරි. ඩේටා තියෙනවා. ඩේටා ප්‍රොසෙස් කරලා තමයි ඉන්ෆෝමේෂන් හැදෙන්නේ. හරිද? සකස් කිරීමට භාජනය කරන ලද දත්ත තොරතුරු වේ කියලා කියන්නේ. බලන්න මේ නම්බර් 1 සහ නම්බර් 2 තියෙනවා. ඒතර ඇවරේජ් එකක් හොයන්න නම් මොකද කරන්නේ? මේ ඩේටා දෙක ප්‍රොසෙස් කරන්න ඕනේ. කොහොමද ඇවරේජ් එක හොයන්නේ? අපි ගත්ත නම්බර් 1 කියන ඩේටා එකයි නම්බර් 2 කියන ඩේටා එකයි මුලින්ම එකතු කරනවා. ඊට පස්සේ ඒක බෙදනවා. දැන් මෙතන තියෙන නම්බර්ස් දෙකයිනේ. ඇවරේජ් එක හොයන්නේ. හරි. නම්බර්ස් 10ක් තියෙනවා. මේ නම්බර්ස් 10 එකතු අරන් ඒක තියෙන නම්බර්ස් ගන්න බෙදනවා. මෙතන දැන් අපිට නම්බර්ස් 10ක් නැහැනේ. තියෙන්නේ නම්බර්ස් දෙකයි. එතකොට මේ නම්බර්ස් දෙක එකතු කරා. නම්බර් 1ට නම්බර් 2 එකතු කරා. එකතු කරලා බලන්න නම්බර්ස් කීයද තියෙන්නේ 1යි 2යි. එහෙනම් දෙකෙන් බෙදුවා. එතකොට මේ ඩේටා එක ප්‍රොසෙස් කරලා අපිට එනවා ඉන්ෆෝමේෂන්. අවුට්පුට් එක විදිහට ඉන්ෆෝමේෂන්. එතකොට මේ ඩයග්‍රෑම් එකක් දාගන්න. මේ ඩයග්‍රෑම් එකක් දාගන්න. හරි. ටයිම් එක මදි නම් වීඩියෝ එක ස්ටොප් කරන්න. ස්ටොප් කරලා ආපහු ලියාගත්තට පස්සේ ප්ලේ කරන්න ගන්න. අනිවාර්යෙන් නෝට් එකක් දාන් යන්න. අප්පට සිරි. මොකද මේ ස්ලයිඩ් එක රිපීට් වෙලා. හරි. මේ ඩයග්‍රෑම් එකට වඩා මම කියන්නේ මේ ඩයග්‍රෑම් එක හොඳයි. මම අර ඩයග්‍රෑම් එක මේ අයින් කරා. මම බැලුවා මොකද මේ එඩිට් එක අර චේන්ජ් එක සේව් වෙලාවත් නැද්ද කියලා. අරකට වඩා මේක දාගන්නවා නම් හොඳයි. අරක දැම්මනේ ඉතින් දැන් කමක් නැහැ. හරි. ඊට පස්සේ දත්ත සැකසීම data processing. හරි. එතකොට දැන් බලන්න දත්ත භාවිතයෙන් තොරතුරු නිර්මාණය කිරීම දත්ත සැකසීම කියලා කියනවා. මෙතන කිව්වේ data process කරලා තමයි information හැදෙන්නේ. එතකොට මේ data process කරන ආකාර තියෙනවා කිහිපයක්.
දත්ත අපිට සකසන්න පුළුවන් ආකාර තියෙනවා කිහිපයක්. එතකොට මොනවාද ඒ ආකාර? නෝට් එක හදන් යන්න. දත්ත සැකසීම කියන්නේ දත්ත භාවිතයෙන් තොරතුරු නිර්මාණය කිරීම දත්ත සැකසීමයි. data process කරලා information හදනවා. හරි දත්ත process කරලා ඒ කියන්නේ සැකසීමන භාජනය කරලා තොරතුරු නිර්මාණය කරනවා. බලන්න අපිට දත්ත සකසන්න පුළුවන් විදි කීයක් වගේ තියෙනවද? පළවෙනි එක හස්තමය සැකසීම 9ම තියෙනවා. හරි. දත්ත අතෙන් හදලා තොරතුරු නිර්මාණය කරගන්න එක. හස්තමය සැකසීම. ලියා ගන්න manual processing. යන්ත්‍ර සූත්‍ර භාවිත නොකර සම්පූර්ණයෙන්ම අත්‍යවශ්‍ය ක්‍රම භාවිතයෙන් දත්ත සැකසීම සිදු කිරීම. යන්ත්‍ර සූත්‍ර භාවිත නොකර සම්පූර්ණයෙන්ම අත්‍යවශ්‍ය ක්‍රම භාවිතයෙන් දත්ත සැකසීම සිදු කිරීමයි. හරි ඕක තමයි ඩෙෆිනිෂන් එක කියන්නේ. ඕක කරනවා ඔයාලගේ ඉස්කෝලවල පන්ති භාර ටීචර් ගොඩක් වෙලාවට හරි ළමයිගේ ලකුණු ටික කලෙක්ට් කරලා ඒ ටික මැනුවල් නේද මේ හරි එකතුව බලන්නේ ටෝටල් එක බලන්නේ ඒ වගේම ඇවරේජ් එක බලන්නේ ගොඩක් වෙලාවට මැනුවල්. හරි ස්ට්‍රෙප් සීට් එක කියන්නේ එක්සෙල් සීට් එකක් වගේ දැන් පාවිච්චි කරන අඩුයි පොඩි ඉස්කෝලවල. හරිද? දැන් පාවිච්චි කරනවා නේ අර අපි පොඩි කාලේ පාවිච්චි කරන අඩුයි. දැන් නම් මම දන්න තරමින් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ ඒ සම්බන්ධ දැනුමක් තියෙන ගුරුවරු අනිත් කට්ටිය අර සුපුරුදු විදිහට අත්තුරු ක්‍රමයෙන්ම තමයි ඒ ප්‍රගති වාර්තා හදන වැඩ රිපෝට් කාඩ් හදන වැඩ යාලා කරන්නේ. හස්තමය සැකසීම ඊට පස්සේ යාන්ත්‍රික සැකසීම කියන්නේ ඒ කියන්නේ අර කැල්කියුලේටර් වගේ පාවිච්චි කරලා දත්ත සැකසීම කරනවා. යාන්ත්‍රික මෙවලම් භාවිත කර දත්ත සැකසීම සිදු කිරීම. එක්සැම්පල් typewriters යතුරු ලියන ගණක යන්ත්‍ර. හරි දැන් එකතු කිරීම අඩු කිරීම කියද්දී තමයි මතක් වුනේ. ඔන්න මරු උදාහරණයක්. දැන් බලන්න ඔයා 1 එකතු කරනවා 1 පොඩි වැඩිනේ ඔක හිතින් උනක් ගත්ත හැකිනේ 1000 වටකින්න බෝඩ් එකේ ගණකම වැඩි කරන්න අය මොකම මේ තියෙන අනවශ්‍ය දේවල් හරි ඔයා හිතන්න සංඛ්‍යා දෙකක් තියෙනවා 1143 මට මේකට එකතු කරන්න ඕනේ 21100 මේ තියෙන්නේ 21431 එකතු කරන්න ඕනේ මට ඕන නම් පුළුවන් මේක හරි අත්‍යවශ්‍ය ක්‍රමයට මැනුවල් එකතු කරන්න කොහොමද අපි දන්න විදිය 3 1 4 4 3 7යි 1 4 කීයද බං 5යි මේ 5 තියෙන්නේ දෙක නෙමෙයි 5යි 0.1 3යි ඔන්න අත්‍යවශ්‍ය ක්‍රමයට එකතු කරා එහෙමත් නැත්නම් මට පුළුවන් මගේ ෆෝන් එකේ කැල්කියුලේටර් එක ඕපන් කරගන්නකෝ ඔන්න කැල්කියුලේටර් එක ඕපන් කරා කැල්කියුලේටර් එක ඕපන් කරගෙන හරි අර සංඛ්‍යා දෙක නම් මට මතක නැහැ කෝ 10143යි 10143යි එකට එකතු කරන්න ඕනේ 21431 හරි ඔන්න මං යාන්ත්‍රික ක්‍රමයටත් කරා අත්‍යවශ්‍ය ක්‍රමයටත් කරා දෙකේම උත්තරේ සමානයි මට අඩු කාලයක් ගියේ යාන්ත්‍රික ක්‍රමය පාවිච්චි කරද්දී ඒක තේරුණාද හරි ඒක නෝට් එක දාගන්න ඊට පස්සේ තියෙනවා විද්‍යුත් සැකසීම ඒ කියන්නේ පරිගණක මෘදුකාංග භාවිත කරමින් දත්ත සැකසීම හරි එක්සෙල් සීට් එකේ පාවිච්චි කරලා ටීචර් වගේ රිපෝට් කාඩ් හදනවා නම් එතන තියෙන්නේ විද්‍යුත් සැකසීමක් හරි ඔච්චර කැල් කර ගහන්න දෙයක් නැහැ මේ එක්සෙල් සීට් එක ලකුණු ටික දැම්මම පොඩි ෆන්ක්ෂන් ටිකක් තියෙනවා ඒ ෆන්ක්ෂන් ටික ගාවලා ඔයා දන්නවනේ එක්සෙල් එක වැඩ කරලා තියෙනවනේ ඔයාට ඇවරේජ් එක හොයන්න පුළුවන් ටෝටල් එක හොයන්න පුළුවන් හරි
ඔන්න ඔය වගේ දේවල් හරි ලේසියෙන් කැල්කියුලේට් කරගන්න පුළුවන්. ඒතොර ඒකත් දාගන්න නෝට් එක විද්‍යුත් සැකසීම කියලා දාලා ඉලෙක්ට්‍රොනික ප්‍රොසෙසින්. හරි දත්ත වර්ගීකරණය ඊගවට classification of data and information. දත්ත වර්ගීකරණය කරන ප්‍රධාන දෙක මං කලින් වීඩියෝ එකත් කතා කරා. ස්ලයිඩ් එකේ තියෙන හින්දා කතා කරමු. හරිද? ගුණාත්මක දත්තය කියන්නේ සංඛ්‍යාත්මක ඉදිරිපත් කළ නොහැකි මොකක් හරි ගුණයක් පදනම් කරගෙන ඉදිරිපත් කරන දත්ත. ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දත්ත. හරි. ඩේටා වර්ග කරන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට ගුණාත්මක දත්ත සහ ප්‍රමාණාත්මක දත්ත. ප්‍රමාණාත්මක දත්ත කියන සංඛ්‍යාත්මක ඉදිරිපත් කරන්න පුළුවන් දත්ත. ඒතකොට ගුණාත්මක දත්ත කියන්නේ සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරනවා හැකි නමුත් ගුණයක් මත පදනම්ව ඉදිරිපත් කරන්න පුළුවන් ඩේටා. හරි. මං කැමති මේ නෝට් එක දාගන්නට වඩා මං කලින් අර දවසක එක්ස්ප්ලේන් කරපු නෝට් එක කලින් වීඩියෝ එක මට මතක හිටියත් දෙවනි වීඩියෝ එකේ. හරි. ඩේටා වර්ග දෙකයි ප්‍රමාණාත්මක දත්ත මාත් එක්ක නෝට් එක දාන්න. ගුණාත්මක දත්ත. හරි. ඒතර එයාට දේ ප්‍රමාණාත්මක දත්ත කියන්නේ සංඛ්‍යාත්මක ඉදිරිපත් කළ හැකි දත්ත. සංඛ්‍යාත්මක ඉදිරිපත් කළ හැකි දත්ත. ගුණාත්මක දත්ත කියන්නේ සංඛ්‍යාත්මක ඉදිරිපත් කළ නොහැකි. යන සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැකි. සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැකි. එහෙත් ගුණයක් පදනම් කරගෙන ඉදිරිපත් කළ හැකි දත්ත. ගුණයක් පදනම් කරගෙන ඉදිරිපත් කළ හැකි දත්ත. හරි. ප්‍රමාණාත්මක දත්වලට එන්න කලින් ගුණාත්මක දත්වලට බලන්න උදාහරණ දීලා තියෙනවා. මොනවද? වර්ණය, අදහස් හරි වර්ණය, අදහස් වගේ දේවල් බලන්න. ඒවා දත්ත හැබැයි සංඛ්‍යාත්මක ඉදිරිපත් කරන්න බෑ. ඔය ගුණාත්මක දත්ත කියන්නේ විශේෂණ පද. දැන් සුදු ළමයා කියද්දී සුදු කියන්නේ විශේෂණ පදයක්. ඒ කියන්නේ ළමයා විස්තර කරන්න යොදා ගන්න එකක්. සුදු කියන පාටක්. මේක ගුණාත්මක දත්තයක්. හරි. දැන් ප්‍රමාණාත්මක දත්තය කියන්නේ සංඛ්‍යාත්මක ඉදිරිපත් කරන්න පුළුවන් ඒවා. 1000 හරි. 1011 කියන්නේ සංඛ්‍යාත්මක දත්තයක්. ප්‍රමාණාත්මක දත්ත කියන්නේ සංඛ්‍යාත්මක ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේකත් කොටස් දෙකකට බෙදෙනවා. නියත දත්ත සහ හරි ලියා ගන්න පැහැදිලි නැත්තම් නියත දත්ත සහ ඕනගේ විවිත්ත දත්ත කියලත් අකණ්ඩ දත්ත. නියත දත්ත සහ අකණ්ඩ දත්ත. එතකොට නියත දත්ත කියන්නේ පූර්ව සංඛ්‍යා. ඒ කියන්නේ මේ මොකද? දශම භාගය ඇතුළත් නොවන සංඛ්‍යා. පූර්ණයි කියන්නේ ඒ කියන්නේ 10 1 මේවා දශම භාග නැහැනේ. 2 3 ඔය වගේ දේවල්. හරි. ඕවා මැත්ස් වලට අනුව එක්ස්ප්ලেইন කරන්න මම දන්නේ නැහැ. අකණ්ඩ දත්ත කියන්නේ ඒවා දශම භාග තියෙනවා. හරි. 2න් 1 20.2 ඊට පස්සේ 10න් 2න් 1 මිශ්‍ර භාගයක්. ඔය වගේ ඒවා. ඔන්න දත්ත වර්ගීකරණ එක්ස්ප්ලেইন කරා. ඒතර සිලබස් එකේ තියෙන ඔච්චරයි අත්තම කිව්වොත් හරිද? සිලබස් එකේ තියෙන ඔච්චරයි. හැබැයි 2024 පොඩ්ඩක් ඔයිට එහායින් ගිහිල්ලා තවත් වර්ගීකරණ වලින් අහලා තිබ්බා. ඔන්න බලන්නකෝ 2024 ප්‍රශ්න දාලා තියෙනවා. පඩසිරි මෙන්න මේකේ දෙවෙනි ප්‍රශ්නෙත් වැටිලා. පොඩ්ඩක් ඉන්න අපි මේක මකමු. මොකක් කරුණා
ඔක ඔන්න පුටින් හරි මේක නෑ බලන් ප්‍රශ්නේ පහත දත්ත සලකන්න සංවේදකයෙන් ලබා දෙන උෂ්ණත්වගයන් එක දත්තයක් පරිගණක සුරක ගොනුවක නිර්මාට්‍රෝකයේ නම සහ එය නිර්මාණය කළ දිනය එක දත්තයක් සමාද මාධ්‍ය ජාල හරි මොක්කරි බොළඳ විදිහට කියවනේ සමාජ මාධ්‍ය ජාලයක බෙදාගෙනෙන පළ කිරීම පෝස්ට් ප්‍රතිචාර හරි මේවා දත්ත දැන් මේකේ මේ අකණ්ඩ දත්ත නියත දත්ත කතාව නෙමෙයි තියෙන වෙනම එකක් හරි බලමු හරි සංවේදකයෙන් ලබා ගන්න උෂ්ණත්වයන් කියන මොන දත්තයක්ද ඒ සංවේදකයෙන් ලබා ගන්න උෂ්ණත්වයන් කියන්නේ බම් මොකේ නිශ්චිතගයක් නෑ දශම භාග තියෙන්න පුළුවන් උෂ්ණත්වය හරියටම මෙච්ච සෙල්සියස් අංශක 30යි එහෙම කියන්න බෑ සෙල්සියස් අංශක 30.6යි සෙල්සියස් අංශක 32.1යි ඔය වගේ දශම භාග තියෙන හරිද ඒ කියන්නේ නියතව කියන්න බැරි යකයන් තමයි තියෙන්නේ එහෙනම් ඌ ඇවිල්ලා අකණ්ඩ දත්තයක් හරි එයා අකණ්ඩ දත්තක එක පැහැදිලිද අකණ්ඩ දත්තයක් එහෙනම් අපිට දැන් මෙතන ඒට අකණ්ඩ දත්ත කියලා නැති උත්තර ටික කපන්න පුළුවන් ඒ කියන්නේ අකණ්ඩ දත්තක නිශ්චය හඳුනාගත්තනේ හරි මෙයාගේ තියෙන්නේ දත්ත පිළිවෙල දත්තයක් කියලා එහෙම නෙමෙයි වැරදි ඒ කියන්නේ දත්ත පිළිවෙල දත්තයක් නෙමෙයි මෙයාවත් කැපුව හැකි ඒ කියන්නේ මහා දත්තෙකුත් නෙමෙයි මෙයාවත් කැපුව හැකි මුන් දෙන්න දිහා හැරිලවත් බලන්න දෙයක් නැහැ පරිගණක සුරක ගණුවක නිර්මාතෘ නම සහ එය නිර්මාණය කළ දින ඕක මොන දත්තයක්ද පරිගණක සුරක ගණුවක් කියන්නේ ඒක දත්තයක් ඒක නිර්මාතෘගේ නම සහ එය නිර්මාණය කළ දිනය මේ ඩේටා එක ගැන ඩේටා එකක් ඒ කියන්නේ දත්ත පිළිබඳ දත්තයක් දත්ත පිළිබඳ දත්ත හරි බී කෙලින්ම උත්තරේ ගත්ත එක 3 කියලා අපි තුන්වෙනි එකත් බලමු සමාජ මාධ්‍ය ජාලයක බෙදාගෙනෙන පෝස්ට් හරි පළගිනින් කියන පෝස්ට් සහ ප්‍රතිචාර රෙස්පොන්ස් එකතුවක් ඒ කියන්නේ ඕවා බිග් ඩේටා සෝෂල් මීඩියා සම්බන්ධ වෙන බිග් ඩේටා හරි ඒ කියන්නේ පෝස්ට් කියන්නේ දැන් ගොඩක් තියෙනවානේ සමාජ මාධ්‍ය ජාල ගෑවුණා කියන්නේ ඒතර බිග් ඩේටා මහ දත්ත. ඒතර උත්තරේ ගන්න පුළුවන් 2024 ප්‍රශ්නෙට 3. මං හිතනවා ගත්ත විදිහ පැහැදිලි කියලා. හරි ඊට පස්සේ හරි එතකොට හොඳ තොරතුරු ලක්ෂණ හොඳ තොරතුරු ලක්ෂණ ටිකක් තියෙනවා මේ ටිකෙන් මතක තියාගන්න කාලාන්විත බව කියන්නේ කාලානුරූපී බව හරි ඒ කියන්නේ ඒක මේ කාලයට ගැලපෙන්න ඕනේ තව අවුරුදු 5ක සිත් වෙන භූකම්පනයක් අදට වැඩක් නැහැ මීට අවුරුදු 5කට කලින් වෙච්ච භූමිකම්පාවක් අදට වැඩක් නැහැ ඒක මේ කාලානුරූපී වෙන්න ඕනේ බලන්න විස්තරය තියෙනවා සියලු තොරතුරු කාලීන විය යුතුය පළදායි තියෙන ගැනීම සඳහා කාලීන තොරතුරු ඉතා වැදගත් වේ. හරි. දැන් හෙට වහින කතාව අදට වැඩක් නැහැ නේ. ගොඩක් වෙලාවට අද වැඩක් නැහැ. එතකොට දැන් මීට ගිය අවුරුද්දේ අද වගේ දවසක වැස්සා කියන කතාව අද වැඩක් නැහැ. අපිට වැඩක් නැහැ. ඔය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවර වගේ ඔය වගේ තොරතුරු එකතු කරන කට්ටියට වැදගත් ඇති. හැබැයි අපිට සත පහක වැඩක් නැහැ. එතකොට නිර්වද්‍යතාවය කියන්නේ වැරදි වෙන්න ඕනේ. හරි වෙන්න ඕනේ. නිවැරදි තොරතුරක් වෙන්න ඕනේ. තොරතුරු වැරදි නම් ඉතින් වැඩක් නැහැ. කාලානුරූපී වුණා කිය. ඊට පස්සේ පූර්ණත්වය. ඒ කියන්නේ තොරතුරු භාග තියෙන්න බෑ. සම්පූර්ණ වෙන්න ඕනේ. හරි. දැන් එකෙක් මැසේජ් එකක් දානවා හෙට වරෙන් කියලා. හරි. හෙට වරෙන් කොහොටද? තොරතුරු සම්පූර්ණ නැහැ. හරි. ඔය ආපහු මැසේජ් එකක් දාන්න එන්න. හෙට එන්න ඕනේ කොහොටද කියලා. හරි. ඒතර ඌ ආපහු කියනවා මෙතෙන්ට වරේ. ඊට පස්සේ ඔයාහනවා මේ කීයටද? හරි. ඌ ඒකට රිප්ලයි එකක් දානවා 8ට විතර වගේ. හරි දැක්කද? තොරතුරු සම්පූර්ණ නැහැ.
තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. තේරුම් ගැනීම හැකියාව නිකන් දෙමළ වගේ තිබිලා හරියන්නේ නැහැ. ඔය සමහරුන් ඉන්නවා බං ඔය මැසේජ් දාන්නේ මෙහෙම. ඌ මේ අකුරු දෙකෙන් දිග මැසේජ් එකක් දානවා. මොකද කරන්නේ කියලා මොකෝ කියලා දානවා. හරි. දැන් මේ මොකුත් නැත්තම් උන් දානවා මං කියලා. හරි මට මේ තේන්නේ මං වගේ. හරි. මං වගේ. හරි තේරුම් ගන්න බෑ. ඒක අදාළ වෙන්න ඕන. අදාළ නැත්තම් ඉතින් වැඩක් නැහැ. අදාළ බව. පූර්ණත්වය තේරුම් ගැනීම හැකියාව වට මේ රිපීට් වෙලා අදාළ බව. හරි නෝට් එකක් දාමු. හොඳ තොරතුරුක ලක්ෂණ. characteristics of useful information. හරි. ඒතර හැරි ටික දාන්න ඕනේ. කාලාන්විත බව අදහස දන්නව නැත්නම් කාලානුරූපී වීම කියලා එහෙම දාන්නව. කාලාන්විත කිව්වම ටිකක් අර එච්චර සෙට් නෑ වගේ න 2 නිර්වද්‍යතාව. නිර්වද්‍යතාව හරි. ඊට පස්සේ පූර්ණත්වය නැත්තම් කොට සම්පූර්ණ බව කියලා කියන්න පුළුවන්. පූර්ණත්වය. හරි. එතකොට කිව්ව ගමන් ඉතින් අදහස තේරෙනවා. ඊට පස්සේ තේරුම් ගැනීමේ හැකියාව. තේරුම් ගැනීමේ හැකියාව. next one අදාළ බව. අදාළ බව. පූර්ණත්වය ලිව්වනේ. ස්ලයිඩ් එක රිපීට් වෙලා. මේක රිපීට් වෙලා. හරි. කාලාන්විත බව, නිර්වද්‍යතාව, පූර්ණත්වය, තේරුම් ගැනීම හැකියාව, අදාළ බව. හරි. එතකොට 11 වෙනි එකට golden rules of information. එතකොට මේකෙදි කියන්නේ බං තොරතුරක් වැඩිපුරම වටින්නේ ඒ තොරතුරු හම්බෙච්ච වෙලාවේ. දැන් මේ ඊයේ පෙරේදා මොකක්ද ආවේ? A level result ආවනේ. A level result ආවා. දැන් ඒක හම්බෙච්ච වෙලාවේ මොකක්ද ඒ තිබ්බ රියැක්ෂන්? හරි ඔයා 4 වටේට මැසේජ් දාලා ඔයා දන්න අයියලා අක්කා රිසල්ට් අහනවා. හරි දැන් මීට සතියකට විතර කලින් කවද්ද ආවේ 24ද? මතක නැහැ. හරි රිසල්ට් අහනවා. හරි නිකන් හනුමා වගේ ගිනි තියෙන 4 පැත්තම. හැබැයි දැන් එහෙම තියනවද? දැන් එහෙම එකක් ආවද කියලාවත් මතක නැහැ. දැක්කද? තොරතුරක වටිනාකම උපරිමය වෙන්නේ ඒක ලැබිච්ච අවස්ථාවේ. හරිද? තොරතුරක වටිනාකම රඳා පවතින්නේ ගතවන කාලය මතයි. තොරතුර නිර්මාණය වූ අවස්ථාවේ එහි වටිනාකම උපරිම වේ. අර බලන්න A level result දාපු ගමන් ඒකේ වටිනාකම උපරිමයි. හරි ඔයාලට ඒ ටික තමයි. ලැබිච්ච වෙලාව විතරයි ඒකේ අර වටිනාකම උපරිම වෙන්නේ. ඒක පාස් වුණත් එකයි ෆේල් වුණත් එකයි. අර නිකන් පාස් වුණොත් එකේ වටිනාකම අර ෆේල් වෙනවා හා සාපේක්ෂව අර පොඩක් කල්පවත්න වැඩි. ඊට පස්සේ කාලය ගත වන විට එහි වටිනාකම අඩු වී යයි. ඔවුනේ. අඩු වෙනව නේද? දැන් ඊයේ උදේ වෙච්ච බස් ඇක්සිඩන්ට් එකක්. sorry. ඊයේ රෑ වෙච්ච බස් ඇක්සිඩන්ට් එකක්. ඊයේ රෑ 10 මාරි ප්‍රවෘත්ති වලට නේද ගොඩක් වටින්නේ. ඕක ඊට පස්සේ පහුවදා 6:55 නිවුස් වලට දාලා අය ඊට පහුවදා රෑ නිවුස් වලට දානවා නෑ. ඇයි ඒ වැඩක් නෑ. ඒක වෙලා දැන් පැය 24ක් විතර ගතවලා ඉවරයි. ඒක වෙච්ච අවස්ථාවේදී තමයි ඒකේ වටිනාකම උපරිම වෙන්නේ. ඒ නැවත සැකසීමේදී යම් අගයක් නැවත ලබා ගනි. හරි එතකොට මේක දාන්න මේ chart එකත් එක්ක. තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය කියලා. මේ බලන්න. එතකොට මේ අක්ෂයට තොරතුරේ වටිනාකම එනවා. හරි. y අක්ෂයට තොරතුරේ වටිනාකම අරන් එතකොට x අක්ෂයට කාලය ගන්න මේ බලන්න. ශුන්‍ය හරි. තොරතුරේ වටිනාකම ශුන්‍යයට අන්ස්ථාන වෙන අවස්ථාවේදී මේ වටිනාකම නැත්තම් අගය උපරිමයි. එන්න කාලය ගත වෙනවත් එක්ක මේ බලන්න නැම්ම. කාලය ගත වෙනවත් එක්ක මෙහෙට යන්න ඒකේ වටිනාකම ශුන්‍ය වෙලා තියෙනවා.
මේ බිඳුවේ උපරිමයි මෙතන වෙච්ච එකට ගාවන්න බිඳුවේ උපරිමයි එන්න කාලේ ගත වෙනවත් එක්ක මෙන්න මේක වටිනාකම අඩු වෙලා ගිහිලා තියෙනවා හැබැයි ශුන්‍ය වෙලා නැහැ. ශුන්‍ය වෙලා නැහැ. හරි එතකොට big data තියෙනවා big data වලට ගිහිල්ලා past papers ටික කරන්න තමයි තියෙන්නේ. හරි එතකොට big data කියලා යදියක් තියෙනවා big data කියන්නේ ඔය අපි පාවිච්චි කර සාමාන්‍ය දත්ත සැකසීමේ මෘදුකාංග වලින් නැත්නම් සම්ප්‍රදායික දත්ත සැකසීමේ ක්‍රම වලින් අපිට සකස් කිරීමට කළමනාකරණය කරන්න විශ්ලේෂණය කරන්න බැරි දත්ත සංකීර්ණ දත්ත කට්ටල වේ. අරගෙන නෝට් එක දාගත්තා ඊට කලින්. මේ දාගන්න තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය golden rules of information topic එක ඕනේ මේක ඕනේ තව එතකොට මේ ටික ඕනේ එඩි උනින් දාගන්න. හරි එතකොට තව දෙයක් කියන්න තියෙනවා ඔයාලට පුළුවන් නම් පල්ලෙන ෆීඩ්බැක් එකක් දීගෙන යන්න කොහොමද පාඩම තේරෙනවද වැඩේ හොඳයිද තව මොනවද අප්ඩේට් වෙන්න ඕනේ කියලා. හරි අදහස් උදහස් ඔක්කොම කමෙන්ට් කරන් යන්න. හරි සමසිතින් බාර ගන්නවා. හරි ඊට පස්සේ මේ ප්‍රස්ථාරය දාගන්න. මේ y අක්ෂයට තියෙන කාලය නෙමෙයි අගේ නැත්තම් වටිනාකම. ඒතර x අක්ෂයට හරි හොරිසොන්ටල් ලයින් එකට තියෙන ටයිම් කාලය. මේ නිල් පාට මගුල මකා ගන්න ඉරි දෙකක් එන්නේ. ඒක මං ඇන්දේ. හරි එතන යන big data. එතකොට big data කියන්නේ මහා දත්තයන්ෙන් අදහස් කරන්නේ සම්ප්‍රදායික දත්ත සැකසුම් ක්‍රම භාවිතා කොට ගබඩා කිරීමට කළමනාකරණය කිරීම සහ විශ්ලේෂණය කිරීමට නොහැකි විශාල සංකීර්ණ දත්ත කට්ටල වේ. හරි ඒ කිව්වේ දැන් අර Facebook දැන් හිතන්න Facebook කතාවට එන්න කලින් දැන් ඔයාලගේ හරි පන්තියේ ළමයි 30ක් ඉන්නවා කියලා හිතන්නකෝ. මේ 30ගේ 29ක ලකුණු ටික අපිට ස්ටෙප් සීට් එක ඒ කියන්නේ Excel සීට් එක ගබඩා කරලා හරි ඒක පාවිච්චි කරලා ඒකට ඉන්සර්ට් කරලා හරි ඒකේ යම් වෙනස්කම් කරලා ඒක ඇනලයිස් කරලා කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑනේ. පුළුවන් නේද? මං කියන දේ නේද? පුළුවන් නේ අවුලක් නෑනේ. ඉතින් පුළුවන් හින්දානේ කරන්නේ. දැන් හිතන්න Facebook එකේ වගේ නම් හරි Facebook එකේ යූසර්ස්ලාගේ ඩීටේල්ස් දාලා Excel sheet එකට දානවා. හරිද? Excel sheet එකට දානවා. මේ නම, වයස, බර්ත්ඩේ එක, ප්‍රොෆයිල් පික් එක, බයෝ එක, about එක, ෆෝන් නම්බර් එක, ඊමේල් එක, පාස්වර්ඩ් එක. හරි. ඕම කොලම්ස් බර ගණක් කරනවා. හරි. කොලම්ස් පැත්තකින් තියමුකෝ. රෝස් එක යූසර් කෙනෙක් එක ගන්න මම එක යූසර් කෙනෙක් මගේ නම මගේ පාස්වර්ඩ් එක මගේ ෆෝන් නම්බර් එක. හරි. දැන් ඔයා ගන්න ඔයාට ඔයාගේ නම ඔයාගේ ෆෝන් නම්බර් එක ඔයාගේ පාස්වර්ඩ් එක. හරි ඒ වගේ. එතකොට දැන් අපි දෙන්න විතර නෙමෙයි බා පාවිච්චි කරන අපි දෙන්නා වගේ නම් කොහොම හරි මැච් එකක් ගන්න දෙපා. කොහොම හරි මැච් එකක් ගන්න දෙපා බිලියන කීයක් ඉන්නවද? බිලියන 4.0 මට මතක නැහැ. කොහොම හරි බිලියන 4ට වැඩි. බිලියන 4ට වැඩි 4 බිලියන් ප්ලස්. ඒතර 4 බිලියන් ප්ලස් කියන්නේ දැන් ලෝක ජනගහනයේ තියෙන බිලියන 8.2 ගාණක්. ඒතර ලෝක ජනගහනයේ භාගයකට Facebook account තියෙනවා. Facebook use කරනවා. හරි. හොඳට දියයි මේ වගේ එක කරොත්. ඒතර ඒ හින්දා හරි. මේ මහදත්ත කියන ඒවා කළමනාකරණය කරන්න වෙනම මුදුකාංග තියෙනවා වෙනම සර්වර් කම්පියුටර්ස් තියෙනවා. ඒතර සර්වර් කම්පියුටර්ස් තියෙන සර්වර් පාම්ස් වල දැකලා ඇති
හරි. එතකොට බයිලා වෙන බණ වෙන ඒව වැඩක් නැහැ. බිග් ඩේටා කියලා දැම්ම මහදත්ත කියලා. මහදත්තයන්ෙන් අදහස් කරන්නේ ඔය හැල්ල ලියා ගන්න. හැල්ල ලියා ගන්න. හැල්ල ලිව්වද? මම තව විනාඩියක් වේට් කරන. විනාඩියක් කියලා විනාඩියක් බෑ තප්පර ගන්න. හරි ටයිම් ඇති. එතකොට මේක නම් වැඩක් නැහැ. මේ ටික වැඩකුත් නැහැ. හරි එතකොට ද බිග් ඩේටා වලට එක්සාම්පල් ලියා ගන්න. බිග් ඩේටා වලට එක්සාම්පල්. හරි TikTok කී පරිශීලකයන්ගේ දත්ත. ඔයාලා ආසම සෝෂල් මීඩියා ගන්න. එක්සාම්පල් කියලා කියන TikTok කී පරිශීලකයන්ගේ දත්ත. Facebook පරිශීලකයන්ගේ දත්ත. Facebook පරිශීලකයන්ගේ දත්ත. YouTube පරිශීලකයන්ගේ දත්ත. YouTube පරිශීලකයන්ගේ දත්ත. හරි. එතකොට මේ තව එකක් අහන්න පුළුවන් මේ මහා දත්ත කළමනාකරණයේදී ඇතිවන අභියෝග. මහා දත්ත කළමනාකරණයේ ඇතිවන අභියෝග. ඒකටත් පොඩ්ඩක් ලියමු. දත්ත සර්ච් කරද්දී හරි. දත්ත සෙවීමේදී දුෂ්කරතාවලට මුහුණ දීම. හරි ටොපික් එක තමයි මේ මොකද්ද? මහා දත්ත සම්බන්ධයෙන් මුහුණ දීමට සිදුවන අභියෝග. මහා දත්ත සම්බන්ධයෙන් මුහුණ දීමට සිදුවන අභියෝග. හරි මේක ස්ලයිඩ් එක නෑ වෙනම නෝට් එකක් දාන්න. මහා දත්ත සම්බන්ධයෙන් මුහුණ දීමට සිදුවන අභියෝග. හරි පළවෙනි එක දත්ත සෙවීමේ දුෂ්කරතාව. හරි සෙවීමේ දුෂ්කරතාව. දැන් Facebook එක වගේ ගත්තොත් බලන්න මිලියන 4 ගානකින් ඔයාගේ data ටික මේ හොයලා දෙන්න ඕනි. දත්ත සෙවීමේ දුෂ්කරතාවය. දත්ත විශ්ලේෂණයේ දුෂ්කරතාවය ඇනලයිස් කරනවා දුෂ්කරතාවය. දත්ත ගබඩා කිරීම සඳහා දත්ත ගබඩා කර පවත්වාගෙන යාම සඳහා විශාල පිරිවැයක් වැයවීම. විශාල පිරිවැයක් වැයවීම. සර්වර් පම්ප්ස් වල ලොකු කොස්ට් එකක් එනවා. විශාල පිරිවැයක් මේ ගත වීම කිව්වේ වැයවීම. දත්ත ගබඩා කර පවත්වාගෙන යාම සඳහා විශාල පිරිවැයක් වැයවීම. වචන පොඩ්ඩක් ඉතින් හිතලා ලියන්න. හරි එතකොට බිග් ඩේටා කතා කරා. මේ ඇරි ටික වැඩක් නැහැ. දැන් එමු පාස් පේපර් ඩිස්කෂන් එකට. හරි එතකොට බොන්න වතුර ටික. 2011 පාස් පේපර් ප්‍රශ්නේ. බලන්න කියනවා ඉංජිනේරු නිෂ්පාදක සමාගමක කළමනාකරුවෙක්. හරි කළමනාකරුවෙක් මේ මොකද නුදුරු. හරි නුදුරු තියෙන්නේ හරි ඉංජිනේරු නිෂ්පාදන සමාගමක මැනේජර් කෙනෙක් නුදුරු අනාගතයේදී වැඩිපුර මිනිසුන් බඳවා ගැනීම පිළිබඳ සලකා බලමින් සිටී. හරි දැන්
ආයතනයක ඉංජිනේර කෙනෙක්කින් ඉංජිනේරු සමාගමක මැනේජර් කෙනෙක් ඉන්නවා. හරි. එයා එතකොට ඉස්සරහට ආයතනය වැඩ කරන්න වැඩිපුර සේවකයන් බඳවා ගන්න හිත ඉන්නවලු. හරි සේවකයෝ බඳවා ගන්න මූ HR මැනේජර් කෙනෙක් කියලා අපි හිතන්න පුළුවන්. ගෙස් කරන්න පුළුවන් I guess. හරි. එතකොට මේ සම්බන්ධයෙන් ඔහු විසින් අවධානය යොමු කළ යුතු වඩා වැදගත් තොරතුරු වෙන්නේ. එතකොට මේකට උත්තරයක් ගන්න IT දැනන් ඉන්න ඕනේ නැහැ. ගන්න බලන්න. හරි IT ඕනේ නැහැ. ගන්න බලන්න. සියලු සේවකයන්ගේ පෞද්ගලික වාර්තා. හරි පෞද්ගලික වාර්තා බලලා සේවකයන් ගන්නවද? ගන්නවද? හරි ඔයා බිස්නස් එකක් පටන් ගත්ත කාලේ ගන්න අවුලක් නැහැ. බඳවා ගන්නාලද සියලුම මිනිසුන්ගේ පූර්ව වාර්තා. ඒ කියන්නේ බඳවා ගත්ත අයගේ පූර්ව වාර්තා මොකටද අනාගතයේදී බඳවා ගන්න සේවකයෝ බඳවා ගද්දි දැනටවත් ඉන්න අයගේ වාර්තා වැඩක් නැහැ නේ අනාගතේ බඳවා ගද්දි. සියලුම සේවකයන් පෞද්ගලික පැමිණීමේ ලේඛන. ඒක වැඩකුත් නැහැ. පෞද්ගලික පැමිණීමේ ලේඛන තියෙන්නේ දැනට ඉන්න කට්ටිය. මේ අනාගතේ බඳවා ගන්න ඉන්න කට්ටිය ගැන අහන්නේ. ඉංජිනේරු පිරිවිතරවල ස්පෙસિෆිකේෂන් හා නිෂ්පාදන වල විස්තරාත්මක වාර්තා. මොකද ඉංජිනේරු පිරිවිතර නිෂ්පාදන වැඩක් නැහැ නේ සේවක බඳවා ගත්තේ. ඒතර පස්වෙනි එක බලන්න. වර්තමාන හා ප්‍රක්ෂේපිත පුද්ගල අවශ්‍යතා සාරාංශ වාර්තා. ඔව්. වර්තමාන හා ප්‍රක්ෂේපිත පුද්ගල අවශ්‍යතාවල වාර්තා. ඒ කියන්නේ හරි මේ වෙද්දී අපි අස්තමේන්තු කරලා දැන් පුද්ගලයන් කොච්චර ඕනේද අපේ ව්‍යාපාරයට පුද්ගලයන් කොච්චර ඕනේද කියලා හදලා දෙන රිපෝට් එක. හරි කියවුවම තේරෙනවා මේ ওই ICT වල වචන අප්‍රංශයි. ඒකයි සීන් එක. මේවට උත්තර ගන්න IT දැනන් ඉන්න ඕනේ. හරි පොඩ්ඩක් ලස්සන ගම. ඉර නිකන් කිරිට් ඔය වගේ ගම. ලස්සන ටිකක් ගන්න ඕනේ. හරි උත්තරේ පහ. නේද කොහොමද නැති කරන්නේ? නැති වුණා. උත්තරේ පහ. දෙයක් 12. දත්ත සහ තොරතුරු පිළිබඳව පහත දැක්කන ප්‍රකාශ සලකන්න. 1.1.1 මේ බයිනරි කෝඩ් එකක් තියෙන්නේ සංකේතයක්ලු. සංකේතයක් කියන්නේ මොනවද? ඩේටා. හරි. ඩේටා කොහොමද තියෙන්න පුළුවන් ආකාර? දත්ත පවතිය හැකි ආකාර. ඩේටා නම්බර්ස් විදියට නැත්නම් ඉන්ටිජර්ස් විදියට තියෙන්න පුළුවන්. ඉන්ටිජර්ස් වල වඩා නම්බර්ස් කියලා කියමු. දත්ත කියන ඒවා නම්බර්ස් විදියට තියෙන්න පුළුවන්. නම්බර්ස් විදියට තියෙන්න පුළුවන්. නම්බර්ස් දන්නවනේ. තව ඒතර සිම්බල්ස් විදියට තියෙන්න පුළුවන්. කියන්නේ සංකේත. මොනවාද සංකේත? මේ ඇටන් කොටු සලකුණ තරුව ඔය සිම්බල්ස් විදියට තියෙන්න පුළුවන්. තව ෂේප්ස්. ෂේප්ස් කියන්නේ හැඩතල ත්‍රිකෝණ වෘත්ත කොටුවට මොකක්ද කියන්නේ සමචතුරස්‍රද. තව ඕඩියෝ විදියට වීඩියෝ විදියට ඔය වගේ විදියට දත්ත තියෙන්න පුළුවන්. ඒක වැඩක් නැහැ. හරි. සංඛ්‍යා අනුලක්ෂණ සහිත ප්‍රතිබිම්බ. සංඛ්‍යා කියන්නේ නම්බර්ස්, අනුලක්ෂ කියන්නේ කැරක්ටර්ස්, ප්‍රතිබිම්බ කියන්නේ මොනවද කියලා මම දන්නේ නැහැ. හරි. අධ්‍යයනයක් ඇතුළේ ව්‍යුත්පන්න කරලාද කරුණු. මේවල ව්‍යුත්පන්න කරලා කියන්නේ දත්ත භාවිතා කරලා තොරතුරු ව්‍යුත්පන්න කරලා. ව්‍යුත්පන්න කරා කියන්නේ ඕක අනිවාර්යෙන් තොරතුරක්. ග්‍රාහකයාට අර්ථවත් වනසේ සකසන ලද කරුණු. හරි. මේ අර්ථවත් විදියට සකසලා. ඒ කියන්නේ තොරතුරක්නේ. තොරතුරු වල එක නිර්වචනය තමයි. හරි. මොකද දත්ත සැකසීමට භාජනය කරන ලද දත්ත තොරතුරු වේ. ඇයි සැකසීමට පාවිච්චි කරන්නේ? ඒකේ අර්ථාන්විත බව වැඩි කිරීමට. හරි. එතකොට ඉහත දැක්කන කවර ප්‍රකාශ මගින් තොරතුරු වඩාත් හොඳින් විස්තර කරනු ලබයිද?
කෙලිම උත්තරයක් තියෙනවා C හා D. උත්තරය තියෙද? උත්තරේ 5. උත්තරේ 5 මේ 4. මේ ඉලක්කම් වලට මක් වෙලාද? උත්තරේ 4. යා තේරුණානේ? උත්තරේ 4. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ. මේක 2013. දත්තා තොරතුරු සම්බන්ධයෙන් පහසු සඳහන් කවර වගන්තිය සත්‍ය වන්නේද කියලා අපි බලමු. පළවෙනි එක කියනවා තීරණයක් ගැනීම සිදු කළ හැක්කේ අතිමහත් වූ දත්ත ප්‍රමාණයක් පවතින විටම පමණි. පොඩ්ඩක් තියමු. තොරතුරු වල වළංගුතාව දත්ත නිර්වද්‍යතාව මත රඳා පවතී. ඒකත් තියමු. දත්ත සැකසුමෙන් ලබා ගන්නා තොරතුරු සෑම විටම නිර්වද්‍ය වේ. ඒක නම් ඩිරෙක්ට්ම කපලා දැම්මේකි. හරි දත්ත නිවැරදි නම් විතරයි තොරතුරු නිවැරදි වෙන්නේ. හරි දැන් හිතන්න ළමයෙක්ගේ මැත්ස් වල ලකුණු 50යි. ඒ දත්තයක් සයන්ස් වල ලකුණු 20යි. දැන් මේ ළමයාගේ මේ ලකුණු දෙකේ ටෝටල් එක කීයද 70යි. දැන් ඊට පස්සේ සයන්ස් මිස් කැවිල්ලා කියනවා අර පන්ති පාර ටීචර් අනේ මිස් මට වැරදුනා මේ ළමයාගේ සයන්ස් වල ලකුණු මේ 20යි නෙමෙයි ඒක ලකුණු 60යි. එහෙනම් බලන්න මේ දත්ත පාවිච්චි කරලා හදපු තොරතුරත් වැරදුනා නේද? මේ මොකද්ද? දත්තවල සිද්ධ වෙච්ච වැරද්ද හින්දා. හරි. ඒතර දත්ත සැකසුමෙන් ලබා ගන්න තොරතුරු සෑම විටම නිර්වද්‍ය වේ කියලා ගන්න බෑ. තොරතුරක් ලබා ගැනීම සඳහා බහුප්‍රභව මගින් දත් එකතු කළ යුතුය. පොඩ්ඩක් අපි ඒක තියමු. තොරතුරු වල නිර්වද්‍යතාව රඳා පවතින්නේ ආදාන දත්වල නිර්වද්‍යතාව මත පමණි. තොරතුරු වල නිර්වද්‍යතාවය කියන්නේ ඔව්. මේ දත්තාරි නම් තමයි ඒක තොරතුරු නිවැරදි ඒවා වෙන්නේ. තොරතුරු වල නිර්වද්‍යතාව රඳා පවතින ආදාන දත්වල නිර්වද්‍යතාව මත පමණි. ඊට උත්තරය අංක 5. ඒක තේරුණා මේ? මෙතන මේ මැත්ස් වල ලකුණුයි සයන්ස් වල ලකුණුයි හරිනම් විතරයි මේ දෙකේ එකතුව හරියන්නේ. නැත්නම් සම්පූර්ණ තොරතුරුම වැරදි. හරි. මේ පළවෙනි දෙවෙනි එකත් පොඩ්ඩක් බලමු. තීරණයක් ගැනීම සිදු කළ හැක්කේ අතිමහත් දත්ත ප්‍රමාණයක් පවතින විට පමණි. නෑ එහෙම එකක් නෑ. දත්ත වැඩක් නෑනේ. තොරතුරු තියෙන්න ඕනේ තීරණ ගන්න. දත්ත වැඩක් නෑ. දත්ත වලින් තීරණ ගන්න බෑ. තොරතුරක වළංගුතාව දත්තවල නිර්වද්‍යතාව මත රඳා පවතී. හරි. දත්ත හරිනන්ද තොරතුරක් වළංගු වෙන්නේ නෑ. එහෙම එකක් නෑ. හරි. තොරතුරු ලබා ගැනීම සඳහා බහුප්‍රභව වලින් දත් එකතු කර හැකියි. ඔව් දත් එක් රැස් කරන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද? ගොඩක් තියෙනවානේ. සම්මුඛ සාකච්ඡා. එබැවින් ප්‍රශ්නාවලි මේ හරි. ඔය වගේ දේවල්. හරි. එතකොට 2014 ප්‍රශ්නේ බලන්න. 2014 තමයි ලංකාවේ පළවෙනි T20 World Cup එක දින්නේ. එතකොට මතක ඇතිනේ කට්ටියට. හරි. කැප්ටන්තිය තිබ්බේ කාටද? ලසිත් මාලිංගට. ලසිත් මාලිංගට කිව්වට ඒ කියන්නේ ඒක මුලින්ම කැප්ටන් කරේ දිනේෂ් චන්දිමාල්. ඊට පස්සේ දිනේෂ් චන්දිමාල් එයා ෆේල් ඉඳා පොරම කැමැත්තෙන් අයින් වුණා. අයින් වුණාට පස්සේ කැප්ටන්තිය හම්බුනේ ලසිත් මාලිංගට. බලන්න 2014 T20 ලෝක කුසලානේ තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් දිනා ගන්න ලදී. ඔව් ඒක අපි දන්නවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝඩින් හට මෙම තොරතුරු වඩාත් ඉහළ මගයක් ගෙන දුන්නේ. හරි. වඩාත් ඉහළ මගයක් ගෙන දුන්නේ උත්තර බලන්න කලින් කියන්න මොන අවස්ථාවේද? මැච් එක දිනපු වෙලාවේ. මේ තොරතුරු වැඩිපුර වටින්නේ මැච් එක දිනපු වෙලාවේ. අවසන් තරගය ආරම්භ කළ විට ඉතින් අවසන් තරගය ආරම්භ කරද්දි මේක දිනනද මැච් එක නෑනේ. තිසර පෙරේරා ජයග්‍රාහී ලකුණ ලබාගත් විට තිසර පෙරේරා දන්නවනේ. තිසර පෙරේරා දැන් නම් රිටයර් වෙලා ඉන්නේ. පොර මං හිතන්නේ LPL ගන්නවා. LPL වල කොලම්බෝ ස්ට්‍රයිකර්ස් කැප්ටන් කලින් ඒ කියන්නේ ජෙෆ්නා ගින්ස් වල හිටියේ. ජෙෆ්නා ගින්ස් වල මං හිතන්නේ කප් දෙකක් විතර පොර දින්නා. පොරගේ කැප්ටන් තියෙන්නේ.
හරි ඒක නිකන් හරි උත්තරේ වගේ. ඊට බලන්න. නායක ලසිත් මාලිංග කුසලාන් ලැබුණු විට ඒතර කුසලාන් ලැබෙදී දිනලා ඉවරයිනේ ඒක ගන්නත් බෑ. ඔහු පුවත්පත් මගින් ප්‍රවෘත්ති දෙක ඔහු ඒ කියන්නේ කවුද රසිකයෝ පුවත්පත් මගින් ප්‍රවෘත්ති දෙකගත් විට එතකොට ඉතින් දැනන් ඉවරයි. ඔහු රිගට් කණ්ඩායමේ කටුනායක ගුවන් තොටුපළේදී දැකගත් විටද නෑ එහෙම කන්නේ. දෙක තොරතුරු ලැබිච්ච වෙලාවේ ශ්‍රී ලංකාව දින්න කියලා ලැබිච්ච වෙලාවේ මේකත් අතර මේක ඒතර 5 වෙන්න ඕනේ. මේකත් අතර අයියෝ තොරතුරු සම්බන්ධ ස්වර්ණමෙනය ඒ කියන්නේ golden rules of information විදහා දක්වන පහත දක්වා ඇති කුමන ප්‍රස්ථානද හරි ප්‍රස්ථාරය හරි එතකොට බලන්න මේ y අක්ෂයට තොරතුරේ වටිනාකම වෙන්න ඕනේ වටිනාකම වෙන අගය මෙතන හරි එතකොට x අක්ෂයට කාලය පළවෙනි එකේ හරි හරි එතකොට වක්‍රයෙන්ද මෙහෙම මේ තොරතුරගේ ශුන්‍ය වෙද්දී වටිනාකම වැඩි එන්න කාලය ගත වෙද්දී ඒක පල්ලයට යනවා වක්‍රයේත් හරි මේකේ අක්ෂ නම් කරලා තියෙනවා හරි x අක්ෂයට කාලය මේ වක්‍රය වැරදි බලන්න මේ ශුන්‍ය අවස්ථාවේදී බිඳුවයි කාලය ගත වෙනවත් එක්ක තමයි ඒකේ වටිනාකම වැඩි වෙලා තියෙන්නේ එහෙනම් වැරදි මේ බලන්න දෙයක් නැහැ මේක හරි වක්‍රය වැරදි මේ වක්‍රය වැරදි එතකොට උත්තරේ 1 ඒක 2016 ඊට පස්සේ මේක 2019 තොරතුරක් සම්බන්ධ ස්වර්ණමෙනය ඒ කියන්නේ golden rules of information විදහා දක්වා ඇති කුමන ප්‍රස්ථාරයෙන්ද නෑ එතන යම් කිසි අවුලක් වෙලා තියෙනවා මේක හිතන්න එපා හරිද මට ප්‍රශ්නේ ඕනේ හරි එක ඕනේ හරි ඒක මම වෙන දවසේ ඩිස්කස් කරන්නම් දැන් මට ප්‍රශ්නේ මේ ෆෝන් එකේනේ තියෙන්නේ හොයන්න අමාරුයි හරි පාස් පේපර්ස් පොතක් ඔතන ඇති ඔක හොයන්න බෑ මේක ස්කිප් කරමු මේකේ උඩ ටික පොඩි මිස්ටේක් එකක් තියෙනවා කලින් ප්‍රශ්නේ උඩම රිපීට් වෙලා තියෙන්නේ ඕකේ උඩ හැල්ලක් තියෙනවා ඒක නැතුව පොඩ්ඩක් අමාරුයි හදන්න අමාරු නෑ හැදුවේ හැකි තේරෙන්නේ දානම ස්කිප් කරා 5 ශිෂ්‍ය තොරතුරු පද්ධතිය මේ 2023 ගන්න මේ ප්‍රශ්නේ ශිෂ්‍ය තොරතුරු පද්ධතියක් සිතුන්ගේ පෞද්ගලික තොරතුරු හා ඔවුන්ගේ විභාග ලකුණු ආදානය කරේ ශිෂ්‍ය තොරතුරු පද්ධතියකට ඉන්පුට් කරනවා ශිෂ්‍ය තොරතුරු පද්ධතියකට ඉන්පුට් කරනවා මාක්ස් කියන්න ඕනේ හරි ශිෂ්‍ය තොරතුරු පද්ධතියකට ඔවුන්ගේ විභාග ලකුණු ආදානය කරේ විෂයක ලකුණු පරාසය 0 සිට 100 තෙක් වේ අප්පඩසි මෙන්න මේක මේ මොකද්ද අර data validation වලින් අහලා තියෙන ප්‍රශ්නයක් ඒතකොට මේක කරන්නත් බෑ මම මේකේ තියරිය කියලා දුන්නේ නැහැ ඕන උත්තරේ ගන්නද එපානේ කොහොමද ගමුද තිබ්බේගේ ශිෂ්‍ය තොරතුරු පද්ධතියේ සිසුන්ගේ පෞද්ගලික තොරතුරු හා ඔවුන්ගේ විභාග ලකුණු ආදානය කරේ ඊට පස්සේ විෂය ලකුණු පරාසය 0 සිට 100 තෙක් කියන්නේ ඔතන තියෙන පරාස පරීක්ෂාවක් වේ සිසුවෙක් අනිවාර්යයෙන්ම වෛකල්පිත ඒ කියන්නේ තෝරාගත හැකි විෂයන් එකතුවක් හදාරා අදාළ විභාගයේ පෙනී සිටිය යුතුය. පහත කවර ඉහත පද්‍යයේ සුදුසු තත්ත්ව වළංගුතාවක් වේද? හරි සිසුවෙකු පෙනුවේ සිටි නොතිරි සෑම විෂයකම ලකුණු සහ තත්ත්වතා පරීක්ෂකයන් ඇති බව පරීක්ෂාව. මේකේ මේ තෝරා ගන්න පුළුවන් විෂයනුත් තියෙන හින්දා තත්ත්වතා පරීක්ෂාවක් ගන්න බෑ.
ආදානය කළ විභාග ලකුණු බිඳුවේ සිට ඒක පරාස පරීක්ෂාවක් ගත්තේ සිසුවගේ දුරකථන අංකයට කළ ආදාන ඉලක්කම් පමණක් ඇති බව සාති කිරීම සඳහා දත්ත වර්ගය කියන ඩේටා ටයිප් එක. හරි හිතන්න බෑ උත්තරේ මම නිකන් තිබ්බ හින්දා ගත්තේ. මේක තාම අපි කරේ නෑනේ. ඒතර B ආදී උත්තරයක් තියද? උත්තරේ 5. හරි නිකන් අර තිබ්බ හින්දා කරේ. එතකොට මේ ප්‍රශ්නේ තමයි කරන්න බැරි වුණේ. හරි මේක මං ඊගාව දවසේ ප්‍රශ්නේ පොඩ්ඩක් එඩිට් කරලා පාඩම කරන්න කලින් මේ ප්‍රශ්නේ අපි ඉවරයක් කරලා දාමු.